අද වෙනකොට රුපියල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව හිතුවොත් එහෙම $1 රුපියල් 350 සීමාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. වසර 3කට විතර පස්සේ තමයි මේ 350 සීමාව ඉක්මවා යාමක් සිද්ධ වුණේ. ඒ වගේම ගෙවිච්ච සතිය ගත්තොත් එහෙම මේ සතිය ඇතුලේ පමණක් රුපියල් 25කින් පමණ ඩොලරයේ අගය වැඩිවීමට ලක් වුණා. ඒ කියන්නේ වේගයෙන් රුපියලේ බිඳ වැටීමක් තියෙනවා. ඒත් මේක සම්බන්ධ එක එක අය ඇවිල්ලා එක එක විදිහේ කරුණු දක්වනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් ආණ්ඩුව එකක් කියනවා යුද්ධය නිසා මැද පෙරදිග යුද්ධය නිසා ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි රුපියල වැටුණා වගේ අපිට පේන්නේ කියලා. ඒ වගේම මේගොල්ලෝ කියනවා යුද්ධය නිසා ලෝක පරිමාණයෙන් ඩොලර් එකේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ වැඩි වෙච්ච නිසා තමයි මේ ප්‍රශ්නේ රුපියලට ඇවිල්ලා තියෙන්නේ කියලා. එකක් මේ කරුණ වශයෙන් ගත්තම මේක වැරදි. ඒ කියන්නේ යුද්ධය නිසා ඩොලර් එකේ වටිනාකම ඉහළ ගිහිල්ලා නැහැ. ඒක ඇත්තට වැටිලා තියෙන්නේ. ඩොලර් එකේ වටිනාකම මනින ඩොලර් ඉන්ඩෙක්ස් වලට අනුව 2023 ජූනි මාසේ තිබ්බටත් වඩා ඩොලර් එකේ වටිනාකම අඩුවෙන් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා මේක වැඩි වුණා කියන එක වැරදි. 2023 ජූනි වෙද්දි ලංකාවේ රුපියල් තිබුණේ ඩොලර් එක රුපියල් 270 ගානක වගේ 280 ගානක වගේ තිබුණේ. එතකොට මේ වෙද්දි ඒක 300 ගණන් වලට යන්න බලපාලා තියෙන්නේ ඩොලර් එකේ ශක්තිමත් වීමක් නෙමෙයි. අනිත් පැත්තෙන් අර ඩොලර් එකට තියෙන ගෝලීය ඉල්ලුම වැඩි වුණා කියන එකත් වැරදි. ඒ කියන්නේ සමස්ත ලෝක ගෝලීය සංචිත වලින් 2001 අවුරුද්ද වෙද්දි 72ක් තිබුණේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර්. නමුත් 2025 අවුරුද්ද වෙනකොට මේක 58ට පල්ලෙහා වැටලා තිබුණා. ඒතකොට මේ 2026 පෙබරවාරි 28 වෙනිදා පටන් ගත්ත යුද්ධෙන් පස්සේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා වෙන වෙළඳාම් පවා යුවාන් සහ රූබල් හරහා යන්න යාමත් ලෝකේ පුරාම බ්‍රික්ස් එකේ මැදිහත් වීම ශක්තිමත් වීමත් එක්ක දැන් බොහෝ විට මේක 155කට විතර අඩු වෙලා ඇති. ඒ නිසා අර ඩොලර් ඉල්ලුම වැඩි වෙලා නැහැ. ඩොලර් ඉල්ලුම ක්‍රමානුකූලව අඩු වෙලායි තියෙන්නේ. වෙනත් මුදල් ඒකකවල ඉල්ලුම තමයි වැඩි වෙලා තියෙන්නේ. නිසා ඒකත් කරුණක් ලෙස වැරදි. ඊට පස්සේ මේ ආණ්ඩුව කියන ප්‍රධාන කරුණක් විදිහට තියෙනවා මේ පහුගිය කාලේ අපේ ඉන්ධන වියදම් වැඩි වුණා කියලා. ඉන්ධන වියදම් වැඩිවීම නිසා රුපියල මත අනවශ්‍ය පීඩනයක් ඇති වුණා කියලා. එහෙම පීඩනයක් ඇති වුණා නම් රුපියල මත ඒකට මුළුමනින්ම වග කියන්න ඕනේ ආණ්ඩුව මේ ගත්ත ඊටාම මුග්ධ තීරණ වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන්. වාහන ආනයන සීමා ඉවත් කරන්න තීරණය ගනිද්දිම මේ ආණ්ඩුව ආපු ගමන් අපි මේක සම්බන්ධ ඊටාම බරපතල ලෙස කිව්වා මේක කරන්න එපා මේකෙන් විශාල විනාශයක් වෙනවා කියලා නිදසුනක් විදියට 2024 දෙසැම්බර් මාසේ 20 වෙනිදා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවක් තියලා මේකේ තියෙන භයානකකමයි මේක විසින් විශාල බිඳවැටීමක් වෙන්න නියමිතයි කියන එකයි කිව්වා. ඉතින් කියලා තීදී තමයි මේක වැඩි කරේ. එතකොට දැන් පහුගිය ගෙවිච්ච කාලය ඇතුලේ අපි එදා අපේ පක්ෂයේ විදිහට අපි කිව්වේ මේකට ඉඩ දීලා ඩොලර් බිලියන් 2ක් ගියොත් එහෙම වාහන ආනයනය සඳහා ඒක විසින් රුපියල බිඳවැටීමක් වෙයි කියලා අපි ශක්තිමත් නැති නිසා අපේ සංචිත. දැන් ඩොලර් බිලියන් 2.4ක් පමණ වියදම් කරලා තියෙනවා වාහන ගෙන්නන්න. ඒතර වාහන ලක්ෂ 3ක් විතර ගෙනල්ලා තියෙනවා. ඒ ගෙනල්ලා තියෙන වාහන වලින් බස් තියෙන්නේ 700 ගාණක්. එන්නේ මේ පොදු ප්‍රවාහනය සඳහා පාවිච්චි වෙන වාහන තියෙන්නේ 700 ගාණක්. ඉතුරු ඔක්කොම පෞද්ගලික පරිභෝජනය සඳහා ගෙනල්ලා තියෙනවා. ඒකේ අධි සුඛෝපභෝගී වාහන ගොඩක් තියෙනවා. ඒවා අධික ලෙස ඒක වගේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි. ඒ වගේ එන්ජින් ධාරිතාව වැඩි. එතකොට ඒවා විශාල වශයෙන් ඉන්ධන නාස්ති කරනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවුරුද්දකට ඩොලර් මිලියන 4000ක් වගේ තමයි යන්නේ ඉන්ධන ගෙන්වීම සඳහා. ගිය අවුරුද්දේ ගියේ ඩොලර් මිලියන 4000ක් වගේ. ඉතින් ඒකේ භාගයකටත් වඩා වැඩි. ඒ කියන්නේ ඩොලර් මිලියන 2400ක් විතර අපි වියදම් කරාට පස්සේ වාහන ගෙන්නන්න. ඒක විසින් ආයේ ඉන්ධන පරිභෝජනයත් ඉහළ යනවා. ඉතින් මේක කරන්න එපා කියලා කියද්දි. අත්‍යවශ්‍ය මේ පොදු ප්‍රවාහන වාහන ඊට පස්සේ ඔය මෝටර් සයිකල් 3 wheel පුංචි කාර් වගේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වාහන වලට ඉඩ දීලා අනිත්ව හරි අඩුම ගන්න නවත්තන්න කියපේක ඇහුවේ නැහැ. ඒ දවස්වල කියද්දි ජනාධිපතිතුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ දිට්ට වෙලාවෙත් කිව්වා. අපි දිට්ට ආපදාව ආපු වෙලාවේ කිව්වා මේ ආපදාව සලකා හෝ වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තීරණය ගැන නැවත තීරණයක් ගන්න කියලා. හැබැයි ඒක කියද්දි ජනාධිපතිතුමා කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ වාහනත් ගෙන්නනවා ආපදාවේ ආයට වන්දිත් දෙනවා ඔක්කොම කරනවා කියලා කිව්වා. හැබැයි දැන් අපි දන්නවා මේකෙන් වෙලා තියෙන ප්‍රශ්නේ. ඒ වගේම දැන් ඉන්ධන පරිභෝජනයේ වැඩි වුණා කියන එකත් සත්‍ය එකක්ම නෙමෙයි. දැන් යුද්ධයේ උපරිම වකවානුව උපරිම තෙල් මිල උපරිම වෙලා තිබුණේ මාර්තු මාසෙනේ.
හැබැයි 2025 ජනවාරි පෙබරවාරි මාර්තු පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේ ලංකාවේ ඉන්ධන ආනයන වියදම් ඉහළ ගිහිල්ලා තියෙන්නේ ගිය අවුරුද්දට වඩා ඩොලර් මිලියන් 200කින් විතර. පොඩි ගාණකින් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒකට ඒ ඉන්ධන මිල වැඩියෙන්ම තියෙන වෙලාව. ඒකට මේකත් ඒ තරම්ම සත්‍ය කරුණක් නෙමෙයි. සහ ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඉන්ධන සඳහා ගිය පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඒක පාලනය කිරීමේ වගකීම ආණ්ඩුවට තමයි තිබුණේ. එසේ තව පැත්තකින් මේ අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා රුපියල අවප්‍රමාණය වුණාම වාසිය කියලා. රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය ගොඩ යනවා කියලා කියනවා. ඒතකොට එතුමා මොකක් ගැනද මේ කියන්නේ? එතුමා කියන්නේ අපි මොනවා හරි අපනයන කරොත් එහෙම ඒ අපනයන සමාගම් වලට මේකෙන් වාසි. ඒ කියන්නේ ඩොලර් එක රුපියල් 300ට තියෙද්දි ඩොලර් එකක් වටින ඇඳුමක් යවුවොත් එහෙම ඇමරිකාවට මෙහෙදි අපිට ඒක රුපියල් 300යි. හැබැයි රුපියල අවප්‍රමාණය වුණාම දැන් රුපියල් 350ක් විතර හම්බ වෙනවා. එතකොට රුපියල් වලින් හිතුවට පස්සේ අපනයන සමාගම් වලට අපනයනය සඳහා යෙදී සිටින සමාගම් වල ලාභ රේට්ටු ඉහළ යනවා. ඒගොල්ලන්ට විශාල ධනයක් ගොඩ ගැහෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා ගත්තොත් එහෙම ඇඟලුම් කර්මාන්ත හිමියාට ධනය ගොඩ ගැහෙනවා. හැබැයි අනිල් ජයන්ත අමාත්‍යවරයා කියන්නේ නැති එක තමයි ඒගොල්ලන්ට ඡන්දෙ දුන්න ඒ ඇඟලුම් කම්හලේ වැඩ කරන ගෑනු ළමයින්ට මොකද වෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ වැටුප් වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ වියදම් ඔක්කොම වැඩි වෙනවා. මොකද මේ වෙනකොටත් පරිප්පු, අල, ලූණු, උම්බලකඩ, කිරිපිටි මේ සියල්ල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ ඉන්ධන මිලත් ඉස්සරහට වැඩි කරොත් එහෙම ප්‍රවාහන වියදම ඉහළ යෑමත් එක්ක ඊටු සියලු දේවල් වලත් මිල ඉහළ යනවා. උද්දමනය අප්‍රේල් මාසෙදී කලින් අප්‍රේල් මාසෙ තිබ්බ එකට වඩා මැයි මාසෙ උද්දමනය දෙගුණයකට ගිහිල්ලා තියෙනවා. එතකොට වේගෙන් මේ රුපියල කඩා වැටීම කියන එක පහළ පන්තියට තමයි බලපාන්නේ. මෙතන පන්ති ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇවිල්ලා කියද්දි මේක ආර්ථිකයට වාසිය කියලා ඒ කියන්නේ ධනපතියන්ට වාසිය කියලා. හැබැයි මේකෙන් සම්පූර්ණ බිඳ වැටීම වෙන්නේ මේකෙන් සාගින්නට මන්ද පෝෂණයට වසංගතයට ලක් වෙන්නේ මේක ජීවිත බිඳ වැටෙන්නේ වැඩ කරන ජනතාවක. ඒතකොට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතුමා ඇවිල්ලා මේක වාසිය කියලා කියන්නේ. ඊට පස්සේ නන්දලාල් වීරසිංහ මේ මහ බැංකු අධිපතිතුමා අලුත් න්‍යායක් වගේ හොයාගෙන ඇවිල්ලා එදා කිව්වා මේ ඩොලර් රුපියල වැටුණට අපේ ණය වැඩි වෙන්නේ නැහැ. මොකද අපි ණය ගත්තේ ඩොලර් වලින් ගෙවන්නේ ඩොලර් වලින් කියලා. ඒක අලුත් හොයාගෙන ඉවන්නේ. ඒක හරියට අර අපිට මතකයි ඉස්සර ඔය 1980 ගණන් වල මහ බැංකු අධිපතිවරයෙක් හිටියා. එතුමා කිව්වා මේ රුපියලේ අගේ දිගින් දිගට බිඳ වැටෙද්දි එතුමා ඇවිල්ලා කිව්වා මේ රුපියල බාල්දු වෙනවා කියලා මේ කට්ටිය කියන මේක සම්පූර්ණ බොරුවක්. මම පුංචි කාලෙත් රුපියලට තිබ්බේ 700යි දැන් තියෙන්නේ 700යි කියලා කිව්වා. අන්නේ JR-ගේ මේ මහ බැංකු අධිපති වගේ තමයි දැන් මේ අනුරගේ මහ බැංකු අධිපති. එයා ඇවිල්ලා කියනවා අපි ගත්තේ ඩොලර් වලින් රුපියල කීය වුණත් ඩොලර් වලින් ගෙවන්නේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? ඩොලර් වලින් ගෙවන්නේ කොහොමද? ඩොලර් වලින් ගෙවන්නේ රුපියල් දීලා ඩොලර් මිලට අරන් තියෙනවා. පහුගිය කාලය පුරා විශාල වශයෙන් ඩොලර් මිලට අරන් තියෙනවා මහ බැංකුව. රුපියල් දීලා. එතකොට රුපියලේ අගය මේ බිඳ වැටෙනවා කියලා කියන්නේ ඩොලර් මිලදී ගැනීම සඳහා ණය වලට ගෙවන්න ඩොලර් මිලදී ගැනීම සඳහා විශාල වශයෙන් රුපියල් වැය වෙනවා. ඒ වැය වෙන්න ලංකාවේ ජනතාව මත වැඩි වැඩියෙන් බදු බර පටවන්න යනවා. ඒක නොකිය තමයි එතුමා කියන්නේ. ඉතින් ඒ අතර දැන් මේ කියන ලොකුම කතාව තියෙන්නේ මේ ලෝකේ අනිත් රටවලත් මුදල් ලේකකේ වැටිලා ඉන්දියාවෙත් වැටිලා. දැන් ඉන්දියාව කියන්නේ මේ ස්වර්ග රාජ්‍යයක් නෙමෙයිනේ. ඉන්දියාව ලෝකේ ලොකුම කෝටිපතියෝ ඉන්න රට වගේම ලෝකේ වැඩිම දිලිඳු ජනගහනය ඉන්න රට ඉන්දියාව. ඉතින් ඉන්දියාව ස්වර්ග කියලාද හිතන් ඉන්නේ. හැම එකටම කියන නෑ ඉන්දියාවෙත් වෙලා. ඉන්දියාවෙත් උනා නම් අපිට වෙන එක මොකද්ද කියලා. ඉන්දියාවේ වෙළඳ පරතරේ. ඒ කියන්නේ ආනයන සහ අපනයන අතර පරතර ඍණාගයක තියෙන. ඒ කියන්නේ අපනයන වලින් හම්බෙන ආදායමට වඩා ආනයන වියදම වැඩි ඉන්දියාවේ. ඩොලර් බිලියන 333ක් ඉන්දියාවේ මේ පරතරේ. අපේ ඩොලර් බිලියන් මේ 10යි පරතරේ. අපේ ඩොලර් බිලියන් 10යි පරතරේ ඒගොල්ලන්ගේ බිලියන 333ක පරතරයක් තියෙනවා. ඉන්දියාව. ඒතකොට ඉන්දියාවේ සංචිතයේ තියෙන්නේ ඩොලර් බිලියන 700ක්. එතකොට 700ක සංචිතයක් තියාගෙන 333ක පරතරයක් තියාගෙන ඉන්දියාවේ ඉන්නේ. ඒක ඉන්දියාව හොඳ මට්ටමක නෙමෙයි ඉන්නේ. ඉන්දියාවේ ඉන්දියන් රුපියල කඩා වැටෙන එක පෙන්නලා ඉන්දියාව නිෂ්පාදනයේ අරමේ ඉස්සරහට ගිහින් තියෙනවා තමයි. හැබැයි මේ රටේ ජනගහනයයි ඒකේ පරිභෝජනයටයි සාපේක්ෂව ඉන්දියාව තාම ඉන්නේ ගොඩක් පිටිපස්සේ. ඒ නිසා ඉන්දියාව උදාහරණයට පෙන්නලා ඉන්දියාවුන්ට උනා නම් අපිට උනේ මොකද්ද කියලා කියන්න එපා. හැම එකටම මෝදි ඉස්සරහා දන ගහලා මේකෙදිත් මෝදිගේව පුනරුච්චාරණය කරන්න එපා. මෝදිගේ කතාව කියන්නේ ඉන්දියාවට දුවනවා ගිහිල්ලා මෝදිගෙන් අහගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙහි ඇවිල්ලා ඒක කියනවා. ඒවා කියලා හරියන්නේ නැහැ. ආණ්ඩුවට ඡන්දෙ දුන්න ජනතාව මේ ආණ්ඩුවෙන් අපේක්ෂා කරපු දේවල් ටිකක් තියෙනවා. ඒක ඊටු කරන්න. ඡන්දෙ දුන්න ජනතාව වෙනුවෙන් පෙනේ. වාසි කියලා ඡන්දෙට සල්ලි දුන්න කට්ටියට වෙන වාසි ගැන කියන්න එපා. ඡන්දෙට සල්ලි දුන්න අයට වාසි වෙලා ඡන්දෙ දුන්න අයට තුන් වෙල කා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක ගැනයි බලන්න ඕනේ. ඊට පස්සේ ආණ්ඩුව පොදුවේ කියන්නේ මේක ලෝක පරිමාණයේ අර්බුදයක්. ලෝක පරිමාණයේ අර්බුදයට
මේ අපිට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඉස්සර නම් මේ ආණ්ඩුවේ කට්ටිය කිව්ව විශේෂයෙන් ජනාධිපතිතුමා අනුර දිසානායක මැතිතුමා ඉස්සර කිව්වේ කොහොමද මේ ලෝක වෙළඳපොලේ මෙහෙම වෙනකොට ලෝකෙ මෙහෙම වෙනකොට ලංකාවටත් වෙනවා කියලා කියන්න නම් ජනාධිපතිලා මොකටද කියලා ඇහුවේ. එහෙමනේ ඇහුවේ. ඉතින් අපිට අද එතුමාගෙන් ඒක අහන්න වෙනවා. ලෝකයේ කම්පන ඇති වෙනකොට මෙහෙත් වැටෙනවා නම් එහෙනම් මොකටද නෑ ඒ වැටෙන එක නවත්තන්න තමයි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒකට තමයි අපි මුලින්ම යෝජනා කරේ. අවිනිශ්චිතතාවක් තියෙනවා. ඒක නිසා වාහන ආනයන සීමා ලිහිල් කිරීම වැනි මෝඩ තීරණ ගන්න එපා කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ යුද්ධය ඇති වෙන එකේ අවදානම දැනෙනකොටම සහ යුද්ධයේ පළමු ප්‍රහාර යනකොටම ලංකාවේ තෙල් ටික ගබඩා කරගන්න මේ කියලා. ඒක නිසා තමයි අපි යෝජනා කරේ විදුලි අර්බුදයක් එන්න නියමිතව තියෙනවා. තෙල්වල ප්‍රශ්නිකුත් එන්න නියමිතව තියෙනවා. ඒ නිසා ගල් අඟුරු පළවෙනි නැව් 2 3 ෆේල් වෙනකොටම වහාම ටෙන්ඩරේ අවලංගු කරලා ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු ටික ගෙන්න ගන්න වැඩක් හදන්න කියලා. දැන් මේ කියපු කිසිම දෙයකට මුකුත් නැතුව ඉඳලා දැන් කියනවා ලෝකේ වෙනකොට අපි මොනවා කරන්නද වගේව කියනවා. ඔහොම කියලා හරියන්නේ නැහැ. ඕකට තමයි අපි දිගට මේක ඉදිරිපත් කරේ. ඒක දැන් මේකට විසඳුම් ඉදිරිපත් කරමින් ඉන්න දැන් අර ඉන්නවනේ මහාචාර්ය රෝහන් සමරජීවලා ධනනාත් ප්‍රනාන්දුල ඇඩ්වොකේට් අයක ඉන්නවනේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් වැටුප් ගන්න සෙට් එක. වැටුප් ගන්න සෙට් එක ඇවිල්ලා දැන් අලුත් කතාවක් කියනවා. ඒගොල්ලෝ මේ නව ලිබරල් කේවට්ටෝ ටික ඒගොල්ලෝ දැන් ඇවිල්ලා කියනවා එකක් ඒගොල්ලෝ කියනවා මේ ප්‍රශ්නේ ආවේ මුදල් සැපුම වැඩි වෙච්ච නිසා. මරු කතාවක් ඒගොල්ලෝ කියන්නේ. මම දැක්ක මේ ඊයේ පෙරේදා ඒගොල්ලෝ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මහ බැංකුව ඩොලර් මිලට ගත්තා. මහා බැංකුව ඩොලර් මිලට ගත්තේ වාණිජ බැංකුව වලින්. වාණිජ බැංකුව වලින් මහා බැංකුව ඩොලර් මිලට ගන්නකොට ඒකට රුපියල් ගෙවුවා. ඒ රුපියල් ගෙවීම විසින් මුදල් සැපයුම ප්‍රසාරණය වුණා. ඒ සැපයුම ප්‍රසාරණය වෙච්ච සැපයුම ණය විදිහට දුන්නා ජනතාවට. ජනතාවට ණය විදිහට දුන්නාට පස්සේ ජනතාවගේ පරිභෝජනය වැඩි වුණා. පරිභෝජනය වැඩි වෙද්දී මේ පිටරටින් ගේන භාණ්ඩ තමයි ගොඩක් පරිභෝජනය කරන්නේ. ඒක නිසා ආනයන වියදම් නැවත ඉහළ ගියා. ඒක විසින් ඩොලරයේ ඉල්ලුම වැඩි වුණා. මේ ආනයන වියදම ඉහළ ගියා. ඒක විසින් රුපියල අවප්‍රමාණය වුණා කියලා. දැන් ඒගොල්ලෝ කියන මේ දැන් ඔය කියන්නේ අර නව ලිබරල් ආර්ථික න්‍යායෝ කියන්නේ. මේ කියන විදිහට ඒගොල්ලෝ යෝජනා කරන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ මේක. වෙලා තියෙන්නේ මේක නිසා ඒගොල්ලෝ කියන්නේ මෙතන වෙළඳ ශේෂයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපේ පරිභෝජන කිසි ප්‍රශ්නයක් නැහැ. සමස්ත පරිභෝජන වියදමෙන් පහෙන් එකක් විතර ඉන්ධන ආනයනයට වියදම් කළා තෙල් බොනවද කොහෙ? එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැහැ. අදිසුකොප්පුවකේ වාහන ගෙනල්ලා මේකේ තෙල් පුච්චන එක ප්‍රශ්නයක් නැහැ. අර නාස්තිකාර පරිභෝජන ජීවන රටා පවත්වාගෙන යන එකෙත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔක්කොම එහෙමම කරගෙන යන්න පොලි අනුපාතික වැඩි කරලා බැඳුම් කර නිකුත් කරලා එළියේ තියෙන මුදල් ටික ෆ්‍රීස් කරලා මේක බේරන්න කියලා තමයි ඒගොල්ලන්ගේ නව ලිබරල් එකෙන් යෝජනා කරන්නේ. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේගොල්ලෝ මේ කියන්නේ නිකන් බැංකුව අතරමැදියා වගේනේ. ඒ කියන්නේ මහා බැංකුව මුදල් මවනවා බැංකුව ඒක මිනිසුන්ට ණයට දෙනවා. ඒතකොට බැංකුව අතරමැදියා. බැංකුව අතරමැදියා නෙමෙයි. බැංකු තමයි බැංකු ණය දීම හරහා දේපල රැස් කිරීම හරහා බැංකු මුදල් මැවීමේ ක්‍රියාවලිය. බැංකු මුදල් මවනවා. එතකොට බැංකු වල බැංකු අතර ට්‍රාන්සැක්ෂන්ස් වල එන හිඟය සඳහා තමයි මේ මහ බැංකුව නැවත මේ මුදල් මැවීම කරන්නේ. මේක සල්ලි අච්චු ගහනවා කිව්වොත් පැටලෙන නිසා මේ කියන්නේ මේ භෞතික වච්චු ගැහිම විතරක් නෙවෙයි වෙන්නේ මේක ඉලෙක්ට්‍රොනික එන්ට්‍රීස් තියෙනවනේ. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්පූර්ණ ඒ කියන්නේ සිද්ධ වෙච්ච එකේ අනිත් පැත්ත තමයි මේ නව ලිබරල් කේවට්ටියෝ ටික ඇවිල්ලා කියන්නේ. එසේ ඒගොල්ලෝ විසඳුම කියලා යෝජනා කරන්නේ පය බර වායට පිටි කර බෙහෙත් බැඳිලා. විසඳුම ගැන අපි පස්සේ කියන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ කියන්නේ 2018 ඉඳලා 2025 අවුරුද්දට එද්දී ලංකාවේ බැංකු විසින් ලබා දුන්නු ණය බැංකු ණය 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ ගෙවිච්ච අවුරුදු 7 ඇතුළේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? බැංකු 5 ගුණයක් වැඩිපුර මුදල් මැවීමේ ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට මේ මුදල් මැවීමේ බලය කලින් තිබුණේ මහ බැංකුවට. මහ බැංකුව තිබුණේ පාර්ලිමේන්තුවේ පාලනය යටතේ. එතකොට මේක පොදු දේපලක් ලෙස තිබුණේ. පොදු මහජන දේපලක් ලෙස තිබුණේ මුදල් මැවීම කියන එක. මුදල් කියන්නේ ආර්ථික එන්ජින් එක වගේනේ. ඒතකොට මුදල් මැවීමේ බලය අතේ තියෙන කෙනා අතේ තමයි ආර්ථිකයේ බලය තියෙන්නේ. ඒතකොට ඒක තිබුණේ මහ බැංකුව අතේ. මහ බැංකුව පාර්ලිමේන්තු පාලනය යටතේ තිබුණේ. ඒක තමයි මේ වෙනස් කරේ. ඒක තමයි අර රනිල් ගෙනාපු මහ බැංකු පනතෙන් වෙනස් කරේ. ඒ නිසා තමයි අපි කිව්වේ මහ බැංකු පනත එපා කියලා. ඒ නිසා තමයි කිව්වේ මහ බැංකු පනත අහෝසි කරන්න කියලා මේ ආණ්ඩුවට බල කරේ. දැන් මේ ආණ්ඩුව ලස්සනට මහ බැංකු පනත පවත්වාගෙන යනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ අහද්දී මෙයා කියන්නේ මහ බැංකු නිලධාරීන් කියන්නේ අහද්දී මේ අපිට ආර්ථික වර්ධනය හරි සමාජ විෂමතාවයේ කිසි දෙයක් ගැන වග කියන්න බෑ. අපි වග කියන්නේ මේ උද්දමන පාලනය කිරීම ගැන විතරයි කියලා. හරිද? අපි ප්‍රතිපත්ති පොලි අනුපාත ගැන විතරයි වග කියන්නේ කියලා කියන්නේ ඒ නිසා. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ මේ IMF එකේ නියෝග මත මහ බැංකු පනතක් ගෙනල්ලා මහ බැංකුව ස්වාධීන කරනවා කියලා
පොදු දේපලක් ලෙස තිබුණු මුදල් මැවීම පෞද්ගලික බැංකු කරුවන් අතට පත් කරලා මුදල් මැවීම කියන ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමේ විපාක තමයි අද මේ විඳින්මින් ඉන්නේ. ඒක වහන්න තමයි මේ පච ගහන්නේ. ඒක නිසා මේ දැන් සාමාන්‍ය ජනතාවට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න වෙනවා දැන් නම්. දැන් දේශපාලන ආර්ථිකය ඉගෙන ගන්න වෙනවා. මොකද ඒක දන්නේ නැහැ තේරෙන්නේ නැහැ කියලා ඉන්න බෑ. මේ සිද්ධ වෙන දේවල් වලට අන්තිමට අපේ ගෙදර කුස්සියටනේ කෙලවෙන්නේ. හෙන ගහන්නේ කුස්සියට ලිපට. ඒක නිසා මේක සම්බන්ධ අනිවාර්ය. මොකද දැනටමත් ලෝක බැංකු වාර්තාවට අනුව පවුල් කුටුම්බ වලින් 3න් එකක් 135ක් ඉන්නේ කුසගින්නේ. එතකොට ඒ 135 හාමතේ මරණ දණ්ඩපත් වෙලා ඉතුරු 165 ඉනුත් තව 130කට 40කට මේ කුසගින්නේ පෙලෙන්න වෙන තත්ත්වයක් තමයි ඉස්සරහට උද්ගත වෙන්නේ. දැන් මෙතන රුපියල අවප්‍රමාණය වීම ගැන මේගොල්ලෝ දිගටම කියන්නේ මේක මේ කෙටි කාලින ප්‍රශ්නයක් කියලා. දැන් අනේ ජයන්ත ඊයේත් ආවා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට උදේ ඇවිල්ලා කියනවා නෑ නෑ මේක කෙටි කාලන මේක අපි ඩොලර් මිලියන් 700ක ණයක් හම්බ වෙනවා මැයි මාසේ 27 වෙනිදා ඕක හම්බෙච්ච එක මම මේක ගොඩ යනවා ඊට පස්සේ දැන් ඊයේ පාර්ලිමේන්තුවේ ආ කියනවා මේ ණය ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. ණය ගන්න එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ණය අරන් හොරකම් කරොත් තමයි ප්‍රශ්නේ කියලා. ඒත් මේ සම්පූර්ණ මුලාවක මේ තියෙන නිසා ඇත්තටම දැන් මේ හොරු කීකේ හොරු අල්ලන නාඩගමෙන් අයින් වෙලා රටේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඉතා ගැඹුරෙන් හිතලා විකල්ප ප්‍රතිපත්තියක් සකස් කරගත යුතුව තියෙනවා. මොකද අපේ මේ රුපියලේ අගය සම්බන්ධකේ ප්‍රශ්නේ මොකද? සාමාන්‍ය මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ආර්ථික පදනමේ ප්‍රශ්නේ. දිගු කාලීන ආර්ථික පදනමේ ප්‍රශ්නේ. උපාය මාර්ගයේ ප්‍රශ්නේ. දෙවෙනි එක තමයි තාක්ෂණික ප්‍රශ්න. විවිධාකාර තාක්ෂණික ප්‍රශ්න. ඉතින් මේගොල්ලෝ මතු කරන්නේ මේ තාක්ෂණික ප්‍රශ්න ටික. යුද්ධයක් ඇති වුණා, ඉන්ධන මිල ඉහළ ගියා, මේ වෙළඳපොළ මනෝභාවය වෙනස් වුණා. ඒ කියන්නේ මාකට් සයිකොලොජි එක වෙනස් වෙලානේ. ඒ නිසා දැන් කියන්නේ මේ කට්ටිය ගොඩක් ඩොලර් මිලට ගන්නවා. ඊට පස්සේ ඩොලර් ගෙනාපු ආයෝජකයෝ ඩොලර් ටික අරගෙන එළියට යනවා. එතකොට මේක විසින් තමයි මේ රුපියල මත පීඩනයක් ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි මේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. යුද්ධයක් තියෙනවනේ. යුද්ධයක් තියෙනවා. හරිද? මේ ආනයන වීදන් ඉහළ ගිහිල්ලා තියෙනවනේ. ඒක හරි. ලෝක වෙළඳාම හැකිල්ලා තියෙනවනේ. ඒකත් හරි. ඊට පස්සේ මේක වැටෙන්න ගත්ත ගමන් මිනිස්සු ඩොලර් එකේ ගාණ වැඩි වෙයි කියලා හිතාගෙන තමන් අතේ තියෙන රුපියල් වලින් ඩොලර් අරගෙන ඒ ඩොලර් පස්සේ මිල වැඩි වුණාට පස්සේ විකුණන්න බලාගෙන සමපේක්ෂණ ක්‍රියාවලිය වලට බහිනවා කියන එකත් හරිනේ. ඊට පස්සේ රටේ එළියේ කට්ටිය මොන හරි රට ඇතුළට ආයෝජන විදිහට ඩොලර් ගෙනාම නම් මෙතන අවිනිශ්චිතතාවය දැක්ක ගමන් ඒ ටික අරන් යනවා කියන එකත් හරිනේ. ඒ හරි. නමුත් ඒවා තාක්ෂණික ප්‍රශ්න. ඒතර අපේ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද? අපේ ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථික පදනමේ ප්‍රශ්නේ. පදනමේ ප්‍රශ්න අපිට තුන් ආකාරයෙන් දකින්න පුළුවන් මේ විදේශ විනිමය සම්බන්ධ. එකක් තමයි අපේ විදේශ ණය. බරපතල ලෙස විදේශ ණය ගොඩ ගැසීමේ අර්බුදය. දෙවෙනි එක තමයි අපේ ආනයන සහ අපනයන අතර පරතරය වැඩිවීම විසින් ඇවිල්ලා තියෙන වෙළඳ ශේෂ හිඟය සම්බන්ධ ප්‍රශ්නේ. තුන්වෙනි එක තමයි අපේ නිෂ්පාදන ධාරිතාවේ ප්‍රශ්නේ. අපේ රටේ නිෂ්පාදනයක් කෙරෙන්නේ නැහැ. අපේ රටේ සමස්ත ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකය තියෙන්නේ 123යි. 123යි නිෂ්පාදන ආර්ථිකයේ තියෙන්නේ. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? 177ක් අපි ණයට කන්නේ. අපි මේ පෙන්නන ආර්ථිකය මේක බුබුලක්. මේකේ මදයක් නැහැ. මේක සබම් පෙන බුබුල වගේ මේ පිම්බිලා තියෙන්නේ. මේකේ 177ක් තියෙන්නේ නිකන් ඒක මායාවක්. ඒ ණය අරගෙන ණයට කන එකකින් ඒ ආර්ථිකේ පුම්බලා තියෙන ඔය පාරේ යද්දි පේන ඔක්කොම ඒවා ණය. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ දීපල ගන්නත් ණය දෙනවා ඒක විකුණන්නත් ණය දෙනවා. එහෙමනේ කරන්නේ. දැන් ඉඩම් වල එහෙමනේ. ඉඩම් දීපල සමාගම ඉඩමක් අරගෙන කට්ටි කරලා ප්‍රචාරක වැඩ කරන්නේ බැංකුවෙන් ණයක් කරන්. ඉඩම් කට්ටිය ගන්න මිනිහා ගන්නෙත් බැංකුවෙන් ණයක් කරන්. හරිද? ඒ නිෂ්පාදන ණය දෙනවා පරිභෝජන ණය දෙනවා මේ සම්පූර්ණ ණය ගොඩක් තියෙන. ඒතර ඇත්ත ආර්ථිකයේ තියෙන්නේ මේ පේන ආර්ථිකයෙන් 123යි. ඒතකොට මේ ප්‍රශ්නේ බේර ගන්න නැතුව මේ යුද්ධය යනමනම් කියලා හරියන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ බේර ගන්න. දෙවෙනි එක තමයි මේ වෙළඳ ප්‍රශ්නේ. වෙළඳාම් පිළිබඳ ප්‍රශ්නේ. අපි ඒ නිසා තමයි අපේ මේ ජනතාවගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙලේ අපි යෝජනා කරන්නේ අපි ආනයන හැකිලවීමකට යන්න ඕන. ඒ සඳහා අපි මුලින්ම ආනයන ආදේශන කර්මාන්ත ආරම්භ කරන්න. ආනයන ආදේශන කර්මාන්ත පස්සේ කාලෙක අපිට පුළුවන් ස්ටෑන්ඩඩ් එකකට ගේන්න ඒක අපනයන පැත්ත දක්වා. නැත්තම් අපනයන අභිමුඛ ආර්ථිකය කියලා බයිලග ගහ හිටියට මේකේ මොකක්වත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර ධන කුවේරයන්ට ඇවිල්ලා ලංකාවේ පිස්සු කෙලින්න අවස්ථාව හම්බෙන එක විතරයි. හරිද? වෙළඳ ශේෂ අපි පාලනය කරගන්නවා. අනිත් පැත්තෙන් විදේශ ණය පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් අපි මේ අපේ ජනතාවගේ ප්‍රතිපත්තියේ අපි සම්පූර්ණයෙන්ම මේක පිළිබඳ පැහැදිලි කිරීම කළා තියෙනවා. ඒකට තමයි අපි යෝජනා කරන්නේ අපි වෙන විකල්පයකට යන්න ඕන කියලා. අපි සමාජවාදී කියලා යෝජනා කරන්නේ අන්නේ විකල්පේ. විකල්පයකට යන්න තු මේක ASCII යන්න බෑ. ඒ කියන්නේ ලෝකේ කොහේ හරි තැනක කාට හරි හෙම්බිරිස්සාවක් හැදුනත් කිවිසුමක් ගියත් මේක සම්පූර්ණ මෙහි නියුමෝනියාව හැදෙනවා. ඒත් මේක මෙහෙම යන්න බෑ. ඉතින් යන්න බෑ අපි මේක පැහැදිලිවම කියලා තියෙනවා. ගෝලීය දැන් මේ ඔක්කොමලා කියන්නේ ආයෝජන වලින් ගොඩ යනවා කියලා.
ආයෝජන ආවොත් ගොඩ යනවා. ඕක 77 ඉඳලා කී ඉන්නේ. ආවේ නැහනේ ආයෝජන. දිගු කාලීන ලොන් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කියන ඒවා ආවේ නැහැ. ආවේ ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ මෙහෙට එනවා කවුරු හරි සල්ලි ටිකක් අරගෙන කෙටි කාලයක් ඇතුළේ අධික ලාභයක් හොයලා ලාභෙත් තරම් මෙහෙන් යන්න යනවා. එතකොට ඒ කෙටි කාලීනව ආපු අය මෙහෙ මොනවා හරි ආර්ථිකේ පොඩ්ඩක් හරි අස්ථාවරයි කියලා දැනගත්ත ගමන් කෙලින්ම පැනික් වෙලා සල්ලි ටික අරන් යනවා. එතකොට ඒක තමයි හේතුව අපිට කරන්න දෙයක් නැහැ කී ඉඳලා හරියන්නේ නැහැ. එතෙන්ට තමයි උත්තරේ හොයන්නේ. උත්තරේ හොයන්න ඕනේ ඒකට. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි පැහැදිලිව කියලා තියෙනවා. ගෝලීය දකුණට ගෝලීය ප්‍රාග්ධනය ගලා එන්නේ මූලික වශයෙන්ම ශ්‍රම සූක්ෂම කර්මාන්ත ආරම්භ කර ඒවායේ වැටුප් වශයෙන්. නමුත් සමාන වැඩ සඳහා ලෝපුරා සමාන වැටුප් නැති අතර ගෝලීය දකුණේ රටවල ගෙවනු ලබන්නේ සාපේක්ෂව අඩු වැටුපකි. ඒගොල්ලෝ අපෙන් ශ්‍රමය විතරයි ගන්නෙ. අඩුම ගානේ ශ්‍රමයේ ගානවත් අපිට ගෙවන්නේ නැහැ ඔය ආයෝජකයෝ කියන අය. එමෙන්ම එම කලාපයට ගෝලීය ප්‍රාග්ධනයේ ගැලීම එහි සියලු දෙනාට රැකියා සැපීමට තරම් ප්‍රමාණවත් නොවන කොටසකි. සිදු කරන ආයෝජන සහ ව්‍යාපෘති ආශ්‍රිත ප්‍රාග්ධනයේ විරකියාව තුරන් කිරීමට ප්‍රමාණවත් නැති බැවින් රටේ සමස්ත රැකියා නියුක්තිය තබා ගැනීමට නම් අධික ලෙස ණය ගැනීමට එම රටවලට සිදුවේ. මේ හේතු දෙකම නිසා ගෝලීය දකුණේ රටවලට ණය ගැනීමට සිදුව තිබේ. එමෙන්ම මූල්‍ය ප්‍රාග්ධනයේ අධිනිශ්චය වූ වත්මන් සමාජය තුළ ලාභය අරමුණු කරගෙන ණය ලබා දීමේ ව්‍යාපාරයේ ඉදිරියට පැමිණ තිබෙන අතර ගෝලීය දකුණේ රටවල් එම ක්‍රියාවලියේ ගොදුරක් ඇත. මෙම தত্ত্বය ගෝලීය ණය අර්බුදයේ ප්‍රධාන පදනම් නිර්මාණය කොට තිබේ. ඉතින් අපි පැහැදිලිව කියලා තියෙනවා මෙතන ණය අර්බුදයේ ප්‍රශ්නේ මොකද්ද? ඒ නිසායි මේ පාරෙන් අපි අයින් වෙන්න ඕනේ. මේ නව ලිබරල් පාරේ දැන් ඇඩ්වොකාට් එකයි අරගොල්ලෝ මේගොල්ලෝ කියන්නේ මේ පාරෙම ගිහිල්ලා මේ IMF එකේ නැට්ටේලිලා ගිහිල්ලා මේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මෙතන තමයි ප්‍රශ්නේ. මොකද අර ෂෝට් ටර්ම් ආයෝජකයෝ කියන කට්ටිය ඒගොල්ලෝ ඇවිල්ලා කොටස් වලයි බැඳුම් කරවලයි ඔය දීපල වෙනදම් වගේ ක්ෂේත්‍රවලයි තමයි මුදල් දාලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් දැනිච්ච ගමන් ඒගොල්ලෝ ටක් ගාලා කොටස් වෙලදපලෙන් සල්ලි ටික අයින් කර ගන්නවා. බැඳුම් කර ටික නැවත විකුණලා සල්ලි ටික ගන්නවා. දීපල වෙනදම් වගේ ක්ෂේත්‍රවල සල්ලි මොකද දිගු කාලීන ෆැක්ටරි ගහලා වගේ නෙවෙයිනේ තියෙන්නේ. ඒවා ටක් ගාලා අරගන්න පුළුවන්. එතන තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රාග්ධනයේ එළියට ගැලීම විසින් මේ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. බෑ අර්බුදයට උත්තේජන සපයලා තියෙනවා. මේ අර ගත්ත තීරණ. එතකොට දැන් IMF එක අපිට මොකද්ද යෝජනා කරන්නේ? IMF එක යෝජනා කරන්නේ ඔය ඔක්කොමලා කියන ඒවා මොකද්ද ප්‍රතිපත්ති පොලිය අනුපාතිකය ඉහළ දාන්න තව වැඩිපුර ණය ගන්න බැදුම් කර හරහා මුදල් සංසරණය අඩු කරලා මුදල් ඝනීභූත කරලා ෆ්‍රීස් කරලා මුදල් මනි ඩිස්ට්‍රොයි කරලා මේ පරිභෝජනය අඩු කරා. ඕක තමයි කියන්නේ. දැන් පරිභෝජනය අඩු කරන්න කියන්නේ කාටද? කුටුම්බ වලින් 135ක් කන්නත් නැතුව ඉන්න කියලා ලෝක බැංකුවම කියන. රටකට තමයි IMF ඇවිල්ලා කියන්නේ පරිභෝජනය අඩු කරන්න. දැන් IMF ලොක්ක අයියේ කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ ලංකාව හොඳට දුවනවා කියලා. ඇයි ඒ කියන්නේ? හොඳට දුවනවා කියන්නේ. හොඳට දුවනවා කියලා කියන්නේ තවත් සූරකන්න ඕන නිසා. තවත් මේක විනාශ කරන්න ඕන නිසා. දැන් මේ පියවර ගත්තොත් මොකද්ද වෙන්නේ? ජීවන වියදම තව ඉහළ යනවා. ජීවන වියදම තව ඉහළ යනවා. අපේ නිෂ්පාදනය කඩා වැටෙනවා. විශේෂයෙන් සුළු හා පොලි අනුපාතික ඉහළ දැම්මොත්. පොලි අනුපාතික ඉහළ දාලා දැනට තියෙන ණයවලට වැඩිපුර පොලි ගෙවන්නයි පොලි වැඩි නිසා අලුතෙන් නිෂ්පාදනයේ ප්‍රසාරණය නොකර ඉන්නයි සිද්ධ වුණොත් එම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය කඩම් වැටෙනවා. ඒකේ රැකියා කරන ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් 150කට වඩා ඉන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ. ඒ ඔක්කොමලගේ ආදායම් නැති වෙනවා. ඊට පස්සේ රටක් විදිහට තව ණය ගන්න වෙනවා. දැන් ආණ්ඩුවත් පුරාජේරු කියන්නේ මැයි 27 වෙනිදා ඩොලර් මිලියන් 700ක ණයක් ගන්නම් ඊට පස්සේ අපි ගොඩ යනවා කියලානේ. දැන් ණය ගන්න එක ගැන තමයි පුරාජේරු කියන්නේ. IMF කියන්නේ තව ණය ගන්න. ණය ආරම් මේක පුරවන්නේ. ඒක වෙන්නේ අපේ ණය කන්ද තව වැඩි වෙනවා. ණය ගෙවෙන එක අපිට තව අපහසු වෙනවා. ඊට පස්සේ වෙන්නේ මේකේ මුළු වාසිය අර වාණිජ බැංකු හිමිකාරයෝ වගේ මූල්‍ය ප්‍රාග්ධන ධනපතියෝ කීප දෙනෙක් අතරපත් වෙනවා. රටේ සමස්ත ජනතාව විනාශයට යනවා. IMF උගුලාස්සේ ගිහිල්ලා තමයි මේ කෙලවිල්ල අපිට වෙලා තියෙන්නේ. මේ පාරේ අවුරුදු 76 වසරක සාපේ කිව්වනේ දැන් 76 78ක් වෙලා තියෙන්නේ. ඕක 80ක් 81ක් වෙයි මේ ආණ්ඩුව තිබ්බා. ඒතකොට මේ සාපය තමයි කෙලවර කරන්න ඕනේ. මේ සාපය කියන්නේ මොකද්ද? මේ උපාය මාර්ගය, මේ වැඩපිළිවෙල. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ, මේ ඇත්ත ප්‍රශ්නේ කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් බලන්න අද පත්තරවල තියෙන විදිහට විපක්ෂ නායක ජනාධිපතිට ආරාධනා කරනවා අපිත් එන්නම් ඕගොල්ලොන්ට සහාය දෙන්නම් අපි ඔක්කොම එකතු වෙලා IMF එකත් එක්ක කතා කරලා පුංචි වෙනස්කම් ටිකක් කරගෙන IMF වැඩපිළිවෙල මෙහෙමම ගෙනියමු කියලා. ඒතර මේ දැන් ආණ්ඩුව කියන්නේ මොකද්ද? ආණ්ඩුව කියන්නේ IMF පාර දිගේම යන්න. ගියාට පස්සේ අපිට දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. පාර්ලිමේන්තු විපක්ෂය මොකද්ද කියන්නේ? ඒ පාර දිගේම අපිට යන්න පුළුවන්. අපිට විශ්වාසයි අනුරව. දැන් විපක්ෂ නායකතුමා කියන්නේ එහෙම. අපිට අනුරව විශ්වාසයි මේ අනුර නියමිත IMF ප්‍රෝග්‍රෑම් එක කරයි කියලා අපිට විශ්වාසයි. ඒ නිසා ඒ පාරෙම ඉස්සරහට යමු. එහෙම තමයි කියන්නේ. දැන් පහුගිය දවස්වල පක්ෂමාරු කතාව වුණාම පක්ෂමාරු කතාව දැන් ප්‍රශ්නයක් නැහැ නේ. ඇත්තද විපක්ෂ නායකතුමාටත් පුළුවන් ජාතික ජනබලවේගයට යන්න. දැන් හර්ෂ සිල්ලා ගන්නේ නැහුවේ. සජිත් ප්‍රේමදාසටත් පුළුවන්. දැන් මේ කියන්නේ එකතු වෙලා යන් අපි ඔක්කොම එකතු වෙලා IMF යන් කියලා කියන්නේ.
ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් විකල්පයක් කවුරුත් ඉදිරිපත් කරන්නේ නැහැ. ආණ්ඩුව ඉදිරිපත් කරන්නේත් නැහැ. විපක්ෂය ඉදිරිපත් කරන්නේත් නැහැ. අපි නිශ්චිත විකල්පයක් මේ ජනතාවගේ ප්‍රතිපත්තිය ඇතුලේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් ඕක කියද්දි ඕක ප්‍රායෝගික නැහැ කියලා හරියන්නේ නැහැ. දැන් ප්‍රායෝගික පාරේ ගිහිල්ලා කෙලවිලා තියෙන විදිය පේනවනේ. ඒ නිසා වහාම වෙන පාරකට හැරෙන්න. වෙන පාරකට ආර්ථිකය හරවන්න ඕනේ, වෙන පාරකට මේ රට හරව ගන්න ඕනේ. ලෝක පරිමාණයේ සහයෝගීතාවයක් ඒ සඳහා ගොඩනගා ගන්න ඕනේ. ඒක නොකර අපි මේ විනාශකාරී මාවතේ තවදුරටත් ඉදිරියට යාම විසින් ලංකාවේ වැඩ කරන ජනතාවට විනාශයම හැර අන් කිසිවක් උරුම වන්නේ නැහැ කියලා සහතික කරලා කියන්න පුළුවන්. අනිල් ජයන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයාට අපි කියනවා ඔබතුමා පොතේ තියෙන තියරි ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාචාල විදිහට කියව ඉන්න එපා. ඒ පොතේ තියෙන විදිහ වෙනුවට පොඩ්ඩක් ලෝකෙ දිහා ඇස්සරලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ, මොකද්ද වෙන්නේ, කොහොමද යන්න තියෙන්නේ කියලා. ඉතින් ආණ්ඩුව තීරණය කරනවා නම් මෙතෙක් කල් ආපු පාරෙම තමයි යන්න තියෙන්නේ ආර්ථිකය කියලා. එහෙමනම් ඉතින් හොඳම දේ තමයි ඒක හොඳට කරන්න පුළුවන් කියලා හිතෙන ඔය සමගි ජන බලවේගයේ පොහොට්ටුවේ UMP ඉන්න සෙට් එක ගන්න රවි කරුණානායක එහෙමත් ගන්න. ඒගොල්ලොත් අරගෙන මේ හර්ෂ සිල්ලලා මේ ඉරාන් වික්‍රමරත්නලා ඔක්කොමලා අරගෙන පුළුවන් නම් දැන් පේන විදිහට සජිත් ප්‍රේමදාසත් ගන්න පුළුවන් වගේ එයාවත් අරගෙන මේ රනිල්ගෙන් රැට කෝල් කරලා උපදෙස් ටිකත් අරගෙන ඒ පාරේ යන්න. හැබැයි ඒ පාර විනාශය කරා යන පාරක්. ජනතාව හමුවේ විකල්පයක් සඳහා අවශ්‍යතාවය විවර වෙලා තියෙනවා. ඒ විකල්පය පාර්ලිමේන්තුව ඇතුලෙන් නිර්මාණය වෙන්නේ නැහැ කියලා නිශ්චිතයි දැන්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා විකල්පය නිර්මාණය කිරීම සඳහා එකතු වෙන්න. විකල්පය ශක්තිමත් කිරීම සඳහා ඒකට ජනබලය ගොඩනගන්න. විකල්පය රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් කිරීම සඳහා දේශපාලන බලය ලබා ගැනීමට අවශ්‍ය කරන පුළුල් විප්ලවීය මහජන ව්‍යාපාරය ගොඩනගන්න. මේ ආර්ථික අර්බුදයට වෙන කිසිම උත්තරයක් නැහැ. ධනවාදයේ ෆේල් සමාජවාදී විසඳුමක් හැර කිසිදු විසඳුමක් අපි ඉස්සරහට ඉතුරු වෙලා නැහැ. අර කියපු මූලධර්ම සියල්ල සමාජවාදී මූලධර්ම. ඒ මූලධර්ම මත හැර අපිට වෙන උත්තරයක් පාරක් විවෘත වෙලා නැහැ. කවුරුත් වෙන විකල්පයක් කියලත් නැහැ. අපි අභියෝග කරනවා මේ ආණ්ඩුවටයි මේ විපක්ෂයටයි ඉන්න ඔක්කොටම පුළුවන් නම් ප්‍රතිපත්ති පොලිය අනුපාතික ඉහළ දැමීම, බැඳුම් කර හරහා මුදල් සංසරණය අඩු කිරීම, තව ජනතාව මත බර පැටවීම නිෂ්පරුණු විට පුළුවන් නම් ගෙවිච්ච අවුරුදු 45 ඇතුලේ කියපු දේවල් අරෙන්න වෙන මොකක් හරි පුළුවන් නම් කියන්න. වෙන කිසි දෙයක් කියන්නේ නැහැ. වෙන විකල්පයක් නැහැ. ඒ නිසා විකල්පය ගොඩනගමු, විකල්පය ශක්තිමත් කරමු. ඒ විකල්ප වැඩපිළිවෙල ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් කරමු.